අවුරුදු 1500කට පමණ පෙර දෙවියන් අල් කුරානය පහළ කළේ මිනිස් වර්ගයාට මඟ පෙන්වීමක් හැටියටයි. මෙම ග්‍රන්ථයේ පිළිපැද යහමඟට පත්වන ඇරයුම එමගින් දෙවියන් මිනිසාට නිකුත් කළේය. එදා පටන් ලෝක අවසානයේ ඇති වෙන දින තෙක් මිනිස් වර්ගයාට ඇති එකම සත්‍ය මඟ පෙන්වීම වන්නේ මෙම දිව්‍යමය පුස්තකයයි. එයටම හිමි සමකල නොහැකි ශෛලිය හා එහි ඇතුළත් වී ඇති අති විශිෂ්ට දැනුම් සම්භාරය නිශ්චය වශයෙන් මෙය සාමාන්‍ය ග්‍රන්ථයක් නොවන බවට හා එය සර්ව බලධාරියෙකුගෙන් පැමිණි එකක් යන්නට නොසෙල්විය හැකි සාධකයක් වන්නේය. ඒ සමගම මේ ශුද්ධ ග්‍රන්ථයේ ආශ්චර්ය ගෙන දෙන්නා වූ විද්‍යාත්මක හෙළිදරව් කිහිපයක්ම තිබේ. ඒවා නුවණැති මිනිසුන්ට මෙම ග්‍රන්ථය සුළු කොට තකා ඉවත දැමිය යුතු එකක් නොවන බව නොකියා කියමින් එය පිළිබඳ නිරීක්ෂණයකට ආරාධනා කරමින් සිටී. ඒ අතුරින් ඊටා මෑතකදී එනම් විද්‍යාත්මක දියුණුවේ හිණිපෙත්තටම මිනිසා ළඟා වූ පසු හෙවත් 20 වෙනි සියවසට පා තැබූ පසු ස්ථිර කරගත් හා වටහාගත් ඇතැම් මූලික විද්‍යාත්මක මූලධර්මයන් කිහිපයක් ශතවර්ෂ 14කට පෙර පහළ වූ එම පුස්තකයේ ඊටා සරලව සඳහන් කර තිබීම විද්‍යාත්මක ලොව විමතියට පත් කර ඇත්තේය. නිශ්චය වශයෙන් අල් කුරානය මිනිසාට විද්‍යා විෂය ඉගැන්වීම අරමුණු කොට පහළ වූ පොතක් නොවේ. කෙසේ නමුත් විද්‍යාත්මක තොරතුරු බොහෝ ගණනක් ඊටමත් සංක්ෂිප්තව හා ගැඹුරින් මෙම කුරානයේ අඩංගු කර ඇති අතර මේ තොරතුරු සොයාගනු ලැබුවේ 20 වන ශතවර්ෂයේහි තාක්ෂණය යොදාගෙනයි. මේ තොරතුරු අල් කුරානය පහළ කෙරුණු කාලයේහි දැන සිටීමේ හැකියාවක් කොහෙත්ම නොතිබූ අතර මේ කරුණද කුරානය දෙවියන්ගේම වදන් බවට තවදුරටත් සාධක සපයයි. ශුද්ධ කුරානයේ සඳහන් මෙවැනි විද්‍යාත්මක සත්‍යයන් විමසිල්ලට ලක් කරන්නට පෙර එම ශුද්ධ ග්‍රන්ථය පහළ වූ යුගයේ මිනිසාගේ විද්‍යාත්මක දැනුමේ තරම කුමන මට්ටමක තිබුණේදයි වටහා ගැනීම සුදුසුය. ශුද්ධ කුරානයේ පහළ වූ 7 වන සියවසේ අරාබීන් අතර විශ්වයේ ඇති ආශ්චර්යමත් දේ පිළිබඳ තිබුණේ මිත්‍යා මත රැසක් පමණි. වසර 1500කට පෙර එම ඉපැරණි යුගයේ පැවති එම තත්වය අපටද සිතාගත හැකිය. විද්‍යාත්මක සත්‍යයන් සනාථ කිරීමට අවශ්‍ය කිසිදු දැනුමක් හෝ මෙවලමක් නැති එම පුරාණ කාලයේ සිටි අරාබීන් ඇතුළු සියලුම මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු මිත්‍යා විශ්වාසයන් අනුවම සිය කටයුතු කරමින් සිටියහ. උදාහරණයකට අහස් කැප දරා සිටින්නේ කඳු වැටියයි ඔවුන් එදා සිතූහ. තවද ගවේෂණයට පහසුකම් නොතිබුණු හේයින් පොළොව තලයේ පැතලි එකක් යයිද එහි දෙකොන්හි කඳු පෙළවල් අහස දරා සිටින කණු වශයෙන් පිහිටා ඇතැයිද යන විශ්වාසයෙන් ඔවුන් තෘප්තිමත් වූහ. මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පෙර අරාබීන් අතර තිබූ මෙවන් සියලු මිත්‍යාවන් කුරානය පහළ වීමත් සමග සුණු විසුණු විය. උදාහරණයක් ලෙස අහස් ගැබ කිසිදු ආධාරකයකින් තොරව ඉහළට ඔසවන ලද්දේ දෙවියන් වන ඔහු විසිනි. මතු කියවුණු අහස් ගැබ කිසිදු ආධාරකයකින් තොරව විශ්මය ජනක අන්දමින් ඉහළින් පවතින්නේ යන ප්‍රකාශය මගින් අහස ඉහළට එසවි පවතින්නේ කඳු මතින්නේ යන විශ්වාසය බිඳ වැටුණාසේම ශුද්ධ කුරාන් ප්‍රකාශයන් මගින් නොයෙකුත් වැරදි මතයන් බිඳ දමන ලදී. එසේම තවත් බොහෝ මාතෘකාවන් පිළිබඳව බොහෝ වැදගත් තොරතුරු ඒවා කිසිදු පුජ්‍යලයක විසින් නොදැන සිටි කාලයකදී පහළ විය. එකල ඒවායේ සත්‍ය හෝ අසත්‍ය බව තහවුරු කර උරගා බලන්නට කිසිදු මඟක් නොවිය. එපමණක් නොව කුරානයේ පහළ වූ කාලයේ අභ්‍යවකාශ විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා එවැනි කිසිදු විද්‍යාත්මක ඥානයක් මිනිස් වර්ගයාට නොතිබුණු බව අද අපි දකින්නෙමු. එපමණක් නොව විශ්වයේ හට ගැනීම, මිනිසා නිර්මාණය වී ඇති සැටි, විශ්වයේ ඇති ගණිතමය සූක්ෂමතාවන් යුත් සමතුලිතතාවය හා දසදහස් සංඛ්‍යා ලොවේ ඇති ජීවීන් හා ගස්කොළන් පිළිබඳ මිනිස් මොළය මුසපත් කරවන ආශ්චර්යමත් සොයා ගැනීම හා තොරතුරු කිසිවක් අහලකටවත්
මිනිසා පැමිණ නොසිටි අවධියක ශුද්ධ කුරාණය මෙවැනි දෑ හෙළිදරව් කර තිබීම නැනවත් කාගේත් කුතුහලයේ අවස්වනු වැළැක්විය නොහැක. අප දැන් එසේ අල් කුරාණය හෙළි කළ විද්‍යාත්මක සත්‍යයන් කීපයක් ගැන බලමු. අල් කුරාණයේ සඳහන් විද්‍යාත්මක ප්‍රතිහාරයන්. විශ්වයේ ප්‍රාරම්භය මතු කියවෙන වැකියෙන් අල් කුරාණය මෙසේ පැහැදිලි කරයි. ඔහු පොළොව තලය හා අහස් ගැබ හිස් භවයේ සිට නිර්මාණය කළේය. සූරා අල් අන්ආම් 101. ශුද්ධ කුරාණයේ මෙම ප්‍රකාශය නවීන විද්‍යාත්මක සොයා ගැනීම හා කදිමට ගැලපෙන්නේය. ස්ථිර විද්‍යාත්මක නිගමනයන් අනුව මෙම පොළොව තලය ඇතුළු සකල විශ්වයද සියලු පදාර්ථයන් හා කාලයද නිමේෂයකින් ඇති වූයේ විශාල පිපිරීමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම න්‍යායට බිග් බෑන්ග් තියරි මහා පිපිරීම පිළිබඳ වාදය යනුවෙන් පවසනු ලබන බව අප දනිමු. විශ්වයේ ආරම්භය පිළිබඳ පවසන කුරාන් වැකියන් පවසන්නේ සර්ව බලධාරී දෙවියන් කුන් එසේ වනු යයි අනකල විගස මෙම විශ්වය මැවුණු බවයි. මෙම අන විශාල ශබ්දයක් වූාට සැක නැත. මේ සිදුවීම වසර බිලියන 15කට පමණ පෙර සිදුවන්නට ඇති බවට සාධක හමු වී ඇත. මෙය 1 ලක්ෂයක සිදු වූ පිපිරීමක් යයිද විද්‍යාඥයෝ විශ්වාස කරති. තවද මෙම හට ගැනීම හිස් බවකින් ඇති වූවක් බවද සැකයෙන් තොරව සනාථ වී ඇත. මෙම පිපිරීමට පෙර කිසිදු පදාර්ථයක්, ශක්තියක් හෝ කාලය හෝ නොතිබුණු බව විද්‍යාඥයෝ එකහෙලා පවසති. මෙම පාරභෞතික තත්වයේ හෙවත් කිසිවක් නැති තත්වය ගැන නවීන භෞතික විද්‍යාව දැනගත්තේ ඉතා මෑතකදීය. මේ පිළිබඳ ශුද්ධ කුරාණය ඉතා සරලව හා පැහැදිලිව ප්‍රකාශ කරයි. මෙම විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය හෙවත් පුළුල් වන බව නූතන විද්‍යාව විසින් ළඟදී සොයාගත් තවත් ආශ්චර්යමත් සත්‍යයකි. ශුද්ධ ග්‍රන්ථය මේ පිළිබඳව මෙසේ ප්‍රකාශ කරයි. බල සම්පන්න බවින් විශ්වය නිර්මාණය කළේ අපවන අතර තවද අපම එය නිරන්තරයෙන්ම පුළුල් කරන්නෙමු. සූරා අද් දාරියා 47. මෙම අපූර්ව සත්‍ය අද විද්‍යාවද පිළිගනී. 20 වන සියවසට පෙර විශ්වයේ අනන්තයේ සිට සදාකාලිකව පැවතෙන්නක් යයිද එය නොවෙනස්ව පවතින්නේ යයිද විද්‍යාව මත පළ වී තිබිනි. එයට ප්‍රධාන හේතුවක්ව තිබුණේ ඉන් ඔබට යමක් දැන ගැනීමට විද්‍යාව නොදියුණුව පැවති තත්වය හා අති උසස් තාක්ෂණයක් එදා නොතිබීමත්ය. වර්තමානයේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් හිණි පෙත්තටම පැමිණියාත් සමගම මෙවන් විශ්මයජනක සොයා ගැනීම දැන ගැනීමට විද්‍යාත්මක ලෝකයේ සමත් වී ඇත. නමුත් ශුද්ධ අල් කුරාණය මෙවන් විශ්මය දනවන ප්‍රකාශයන් කළේ පුරාණ යුගයක බව අප අමතක නොකළ යුතුය. එවිට ඥානය සොයනා උපකරණයක් ලෙසට මිනිසා සොයාගෙන තිබුණේ පෑන පමණක් බවද අප මෙහිදී සැලකිල්ලට ගත යුතුය. 20 වන සියවස ආරම්භ වනවත් සමගම රුසියානු භෞතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්‍රයිඩ්මන් හා බෙල්ජියානු විශ්වවිද්‍යාඥයෙකු වන ජෝර්ජස් ලිමයිත්‍රේ යන දෙදෙන මුළු මහත් විශ්වයම අඛණ්ඩව ගමන් කරන බවද විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වෙමින් පවතින බවද සිද්ධාන්තමය ලෙස ගණනය කළහ. මෙම අපූර්ව විශ්වාසය නොසෙල්විය හැකි විද්‍යාත්මක දත්තයන් මගින් ප්‍රබල වන්නට වූයේ 1929 තරම් සමීප කාලයකදීය. එඩ්වින් හර්බල් නම් තාරකා විද්‍යාඥයා සිය දුරදක්නයෙන් අහස නිතර සිතාරද්දී අහස් ගැබේ ඇති තාරකාවන් හා මන්දාකිණි නිතර එකිනෙකින් ඈත් වෙමින් පවතින බව සොයාගත්තේය.